කොහමද ඔයාලට? ඉතින් මම අද වීඩියෝ එකෙන් අරන් එන්නේ රතු අදමල් පානය නැත්නම් මේ හිබිස්කස් ඩ්‍රින්ක් එක අපි කොහොමද හදාගන්නේ? ඒ වගේම මේකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන, මේකේ තියෙන ගුණාත්මක බව මොන වගේද කියලා. ඉතින් මේකට මං පොකුරු අදමල් ටිකක් හොයාගත්තා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලන ගමන් වීඩියෝ එකට ලයික් එකක් දාන්නයි, කමෙන්ට් එකක් දාන්නයි, and මාව සබ්ස්ක්‍රයිබ් කරන්නයි අමතක කරන්න එපා. මුලින්ම මේ මල් ටික අරගෙන පිරිසිදු වතුර එකකින් අපි මේ ටික හොඳට හොද ගන්න ඕනේ. මොකද නැත්තම් මේවයි පෙටල්ස් ඇතුලේ දූවිලි, චුටි සත්තු වගේ දේවල් රැඳිලා තියෙන්න පුළුවන්. ඉතින් මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රස ඩ්‍රින්ක් එකක්. මේ හිබිස්කස් ඩ්‍රින්ක් එකේ විටමින් C, පොටෑසියම් සහ යකඩ අන්තර්ගත වෙනවා. මේකේ විටමින් C බහුලව තියෙන නිසා අපේ ශරීරයට අවශ්‍ය කොලජන් නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ස්කින් එකේ තියෙන ඩල්නස් එක නැති කරලා අපේ ස්කින් එක පැහැපත් කරගන්නත් මේක ගොඩාක් උදව් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේක අපේ හෙයාර් ග්‍රෝත් එකටත් ගොඩක් හොඳ බෙහෙතක්. අපේ ඇඟේ තියෙන කොලෙස්ටරෝල් ලෙවල් එක, බ්ලඩ් ප්‍රෙෂර් එක කන්ට්‍රෝල් කරලා දීලා ප්‍රතිශක්තිය වැඩි කරගන්නත් මේක ගොඩාක් උදව් වෙනවා. තවත් දෙයක් තමයි ඉතින් ඔයාට හිතනවා නම් ඔයා ටිකක් මහත වැඩි වගේ කියලා ඔයාට මේක try කරලා බලන්න පුළුවන්. මොකද මේ ඩ්‍රින්ක් එක අපිට ෆැට් බර්න් ඩ්‍රින්ක් එකක් විදිහටත් යූස් කරන්න පුළුවන්. පොඩ්ඩක්වත් හිතුන්නේ නේද මේ පුංචි වදමල් ටිකකින් මෙච්චර දෙයක් කරගන්න පුළුවන් කියලා? ඩ්‍රින්ක් එක හදන්න ගත්ත ඔක්කොම ෆ්ලවර්ස් ටික මම මේ විදිහට වොෂ් කරගෙන ග්ලාස් එකකට දාගත්තා. මම නම් මේකට මල් 5-6ක් වගේ තමයි අරගත්තේ. ඉතින් ඕගොල්ලන්ට කොච්චර ප්‍රමාණයක් ඕනිද ඒ ප්‍රමාණය තීරණය කරලා මල් අරගන්න පුළුවන්. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ ග්ලාස් එකට උණු වතුර ටිකක් දාලා මේ මල් ටික මේ උණු වතුරත් එක්ක හොඳට තැම්බෙන්න තියන්න. ඉතින් මේ විදිහට උණු වතුර දාගත්තට පස්සේ මේ මල් ටික වතුර එකේ උඩට එනවා. අන්න එතකොට අපි ස්පූන් එකක් යූස් කරලා මෙන්න මේ විදිහට මේ මල් ඔක්කොම හොඳට පහළට තල්ලු කරන්න ඕනි. මොකද නැත්නම් මලේ තියෙන ඔක්කොම යුෂ ටික වතුර එකට උරා ගන්නේ නැති නිසා. ටිකක් වෙලා ලිඩ් එකකින් වහලා තියලා ඔන්න දැන් මම ඒක හදාගත්තා. ඊට පස්සේදී තව චුට්ටක් මේ මල් ටික මේ වතුර එකත් එක්ක කලවම් කරගන්න. උණු වතුරත් එක්ක මේ මල් හොඳට කලවම් වුණාට පස්සේ මෙන්න මේ විදිහට මල් වල තියෙන රතු පාට ඔක්කොම වතුර එකට උරාගෙන මල් වල සුදු පාට ගතියක් තමයි අපිට පේන්න තියෙන්නේ. හොඳට තැඹුණාට පස්සේදී පොඩි ස්පූන් එකක් යූස් කරලා අපි මේ මල් ටික එළියට අරගන්න ඕනේ. අපිට ඕනි නම් මේ ෆ්ලවර් පෙටල්ස් එකින් එක ගලවලා ඉවර වෙලා මේ උණු වතුර එකත් එක්ක තම්බන්නත් පුළුවන්. සම්පූර්ණ ෆ්ලවර් එකම මේකට දැම්මම එළියට ගන්න ලේසි නිසා තමයි මම ෆ්ලවර් එක පිටින්ම වතුරට දැම්මේ. තව චුට්ටක් වතුර එක කලවම් කරලා මම බැලුවේ වතුර එකේ අඩියේ මල් පෙති එහෙම ඉතුරු වෙලා තියෙනවද කියලා. මේකට ෆ්ලවර් පෙටල්ස් වෙන වෙනම යූස් කරන අය අනිවාර්යයෙන්ම මේ වතුර එක පෙරා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේක චූටි වෙලාවක් නෙවෙන්න තියලා මේකට සීනි මට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගත්තා. Tamanට අවශ්‍ය තරම් මේකට සීනි එකතු කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ගොඩක් එකතු කරගන්න එපා. දිය වැඩියව හැදෙයි. ඉතින් මේක ටිකක් මේ විදිහට කලවම් කරගෙන මම ඊට පස්සේදී මේකට ලුණු චුට්ටකුත් එකතු කරගන්නවා. මේ ඩ්‍රින්ක් එකත් එක්ක දෙහි යුෂ ටිකකුත් එකතු කරගන්න පුළුවන් නම් ඇත්තටම අපිට මේක තවත් ගොඩක් රසවත් කරගන්න පුළුවන්. හැබැයි අවාසනාවකට මට දෙහි ගෙඩියක් හොයාගන්න තැනක් තිබුණේ නැහැ. මොකද මම මේක හදන්නේ මගේ හොස්ටල් එකේ ඉඳගෙන. ඉතින් සීනි ලුණුයි දාගෙන මේක හොඳට කලවම් කරගත්තට පස්සේ මම මේකේ රස චුට්ටකුත් බැලුවා. හරිද? පේනවනේ ෆලුඩා එකක් වගේ ලස්සනට රතු පාටට දිලිසි තියෙනවා. මෙච්චර ලස්සනට මේක පේනවා නම් මේක කොච්චර රසයක්ද කියලා හිතන්නකෝ. මේ විදිහට මම තව උණු වතුර ටිකක් එකතු කරලා මගේ ග්ලාස් එක පිරෙන්න මේ ඩ්‍රින්ක් එක හදාගත්තා. ෆයිනලි මෙන්න මේක තමයි මගේ හිබිස්කස් ඩ්‍රින්ක් එක. බලන්නකෝ මම මේක සර්ව් කරේ කාටද කියලා. මෙයා තමයි මගේ හොස්ටල් එකේ රූම්මේට්. ඉතින් මෙයාට තමයි මම මගේ රසම රස ඩ්‍රින්ක් එක මුලින්ම පෙව්වේ. ඉතින් කම්මැලි වෙන්නේ නැතුව අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් මේ ඩ්‍රින්ක් එක හදලා try කරලා බලන්න. bye bye.